ආයුබෝවන් සුවනුවන channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මේ දවස්වල ඇමරිකාවේ සිට වැඩම කරපු පූජනීය ස්වාමින් වහන්සේලාගේ සාම පාගමන ගැන මුළු රටම කතා කරනවා. උන්වහන්සේලාට මාගේ নমස්කාරය. අද මම කතා කරන්නේ දේශපාලනය නෙමෙයි. ආගමත් නෙමෙයි. උන්වහන්සේලාගේ ඒ උතුම් ක්‍රියාව ඇතුලේ තියෙන අපි හැමෝටම වටින සෞඛ්‍ය පාඩම් තුනක් ගැන අපේ දේශීය වෛද්‍ය ක්‍රමයක් එක්ක ඒක ගලපලා බලමු. 1. ඇවිදීමේ බලය. පළවෙනි පාඩම තමයි ඇවිදීම කියන එක. ඒ කියන්නේ හිමින් පයින් ඇවිදීම. හාමුදුරුවෝ කිලෝමීටර ගණන් පයින් වඩිනවා. ආයුර්වේදයේ අවුරුදු දහස් ගණනකට කලින් කියලා තියෙනවා චංකමනාත් ආයු වර්ධතේ කියලා. ඒ කියන්නේ ඇවිදීමෙන් ආයුෂ වැඩි වෙනවා කියන එක. පයින් යනකොට අපේ කෑම හොඳින් දිරවනවා. මේදය දහනය වෙනවා. හිතේ තියෙන බරගතිය අඩු වෙනවා. ලෙඩ රෝගවලට හේතු වෙන වාත දෝෂ සමනය වෙනවා. මේක නිකං අත්දැකීමක් නෙවෙයි. චලනය වෙන භාවනාවක්. 2. සංසුන් බව. දෙවෙනි පාඩම උන්වහන්සේලාගේ මුහුණේ තියෙන ඒ සංසුන් භාවය. ඒකට ආයුර්වේදයේ කියන්නේ සත්ව ගුණය කියලා. අපි දුවනවා, කලබල වෙනවා. ෆෝන් එක දිහාම බලාගෙන ආතතියටපත් වෙනවා. ඒත් දිගු ගමනක් යනකොට හිතට එනවා පුදුම නිදහසක්, ඉවසීමක්, සැනසීමක්. ආයුර්වේදයේ කියනවා අපට හැදෙන ලෙඩවලින් 90%ක්ම ඇති වෙන්නේ හිතේ තියෙන නොසන්සුන්කම නිසා කියලා. හිත නිවුනාම ඇඟේ ලෙඩ හොඳ වෙන්න පටන් ගන්නවා. හාමුදුරුවන්ගේ ඒ සාම පාගමන අපට මතක් කරන්නේ ඒ හිතේ සාමය. හිතේ සාමය තමයි ලොකුම බෙහෙත. 3. කැපවීම සහ ඉලක්කය. තුන්වෙනි පාඩම නොපමාව කැපවීමෙන් ඉලක්කය දිහාවට යන එක. උන්වහන්සේලා සාමය කියන උතුම් ඉලක්කය වෙනුවෙන් මේ ගමන යනවා. අවුව, වැස්ස, මහන්සිය බලන්නේ නැහැ. අපිටත් නිරෝගී වෙන්න ඕනි නම් ඒ වගේ කැපවීමක් ඕන. අද ඉඳන් හැමදාම උදේට වාඩි වෙලා වතුර වීදුරුවක් බොනවා. දවසට විනාඩි 20ක්වත් ඇවිදිනවා කියලා පොඩි ඉලක්කයක් හිතේ තියාගෙන නොනවත්වා ඒ දිහාවට යන්න ඕන. ලොකු ගමනක් පටන් ගන්නේ පොඩි පියවරකින්. ඉතින් හාමුදුරුවන්ගේ ඒ උතුම් පාගමන අපට කියලා දෙනවා ඇවිදින්න, හිත නිවා ගන්න, ඉලක්කයක් වෙනුවෙන් කැප වෙන්න කියලා. උන්වහන්සේලාටත් ඒ ගමනට සහයෝගය දෙන හැමෝටමත් නිදුක් නිරෝගී සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම සුවනුවන. ඔයාලත් අද ඉඳන්ම පොඩියට හරි ඇවිදින්න පටන් ගන්න. හිතටත් ගතටත් සුවය ලැබේවි. ජය වේවා.